එදා සිකුරාදා දවසක්. සප්පරෝ නගරය පුරා වැහි බිඳ වැටෙමින් තිබුණා. පාළු වීදිවල කුඩා එළියක් විහිදමින් විදුලි බුබුළු දැල්වුණා. යුකී අවුරුදු 17ක් පමණ වයසැති ගෑණු ළමයෙක්. පාසල් ඇරී හවස පන්තියකට සහභාගී වූ ඇය නිවසට යන විට රාත්‍රී 8 පමණ වී තිබුණා. ඇය නිවසට යන පාර වැටී තිබුණේ පැරණි දුම්රිය පාලම හරහා. එම ස්ථානයේ ඉතා පාළු ස්වභාවයක් ගත් හේයින් ඇයට බියක් දැනුණත් ඇය සෙමින් ඉදිරියට පියමැන්නා. එක්වරම ඇගේ පිටුපසින් යම් ශබ්දයක් ඇසුණා. ඒ ශබ්දය යම් දෙයක් බිම ඇතිල්ලෙමින් ඇදෙන ශබ්දයකට සමාන වුණා. ඇය පිටුපස හැරී බැලුවත් ඇයට කිසි කෙනෙකු දැක ගැනීමට නොහැකි වුණා. එමින් ඉදිරියට ගමන් කළා. තවත් නිමේෂයකින් එම ශබ්දය ඇයට වඩාත් ළඟින් ඇසෙන්නට පටන් ගත්තා. ඇය ඇවිදීම වේගවත් කළා. එම ශබ්දය ඇයට තවත් ළඟින් ඇහුණා. ඇගේ දිවීමද තවත් වේගවත් වුණා. ටිකේ ඒ හඬ දැන් ඇයට ඇගේ පිටුපසින් පාළු මාර්ගය පුරා ඇසෙන්නට පටන් ගත්තා. එමෙන්ම ඝන අන්ධකාරයේ ඈ පසුපස එන කඳු නොමැති අවතාරය දැක ඇගේ බිය දෙගුණ තෙගුණ වුණා. දැන් ඇයට එම හඬ ඉතා ආසන්නයේ ඇසෙයි. ඊට කිසිවක් සිතා ගන්න බැරි වුණා. ඇය අසල තිබූ පටුමගක් ඔස්සේ දිවගොස් දී තිබූ කසළ බඳුනක් පිටිපස සැඟවී සිටියා. තවමත් වැස්සේ අඩුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඇයගේ ශරීරය හොඳටම තෙත බරිත වී තිබුණා. ටික වේලාවක් ඇය එම ස්ථානයේ සැඟවී සිටියා. එක්වරම ඇගේ කනට කිසිවෙකු මුහුණන බවක් ඇයට දැනුණා. බියෙන් වුවත් ඇය එයට හොඳින් සවන් දුන්නා. ඒ කෙඳිරි හඬේ කැප තිබුණේ "මම ඔයාව හොයාගත්තා" යන වචන කිහිපයයි. ඇය පසුපස හැරී බැලුවා. මෙතෙක් වේලා ඇය පසුපස පැමිණි අවතාරය දැන් ඇය අසලම සිටී. එම අවතාරය අත තියුණු දාගැත්තක් වැනි ආයුධයක් තිබුණා. යුකීට කිසිවක් සිතන්නට වෙලාවක් තිබුණේ නැහැ. එක් නිමේෂයකින් සියල්ල අවසන් වුණා. පටුමග යළිත් නිශ්ශබ්දයි. කැඩුණු කුඩයක් තෙත බිමෙහි වැටී තිබුණා. වැසි වතුර රතු පාටින් පටුමග දිගේ ගලා යමින් තිබුණා. ජපානයේ ඉතිහාසයේ ඉඳගෙන අතීත පුරාවෘත්තයක් තමයි මේ ටිකිටිකි කියන්නේ. ඉතින් මේ ටිකිටිකි කියන්නේ කෝච්චියට හසු වෙලා ශරීරය වෙනස් දෙයකට වෙන් වුණු අහිංසක පාසල් දැරියක්. ඉතින් මෙයාගේ නම තමයි කෂිමා රේකෝ. මෙයා දුම්රියට හසු වුණායින් පස්සේ මෙයා පාද නොමැතිව අත් දෙකින් ඇවිදිනකොට එන ටිකිටිකි කියන ශබ්දයෙන් තමයි මෙයාට මේ ටිකිටිකි කියන නම ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාලා තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න.